හලෝ සේරවාන්ට ඉතින් අලුත් වීඩියෝ එකක් හම්බුණා. ඉතින් අද මම ඇවිල්ලා තියෙන්නේ ඕලා ලංකාවේ මේ ටිකේ මාකට් දුවන වාහනයක් තමයි ඉලෙක්ට්‍රික් ෆුල් ඉලෙක්ට්‍රික් වාහන. ඉතින් ඕලා BYD ගැන කතා කරුවොත් ඉතින් ඕලා ගොඩක් මට වැඩි ගොඩක් දන්නවා BYD කොහෙන්ද එන්නේ කියලා. ඉතින් BYD එන්නේ චීන වලින්. චීන හදන වාහනයක් තමයි BYD. ඉතින් මේ ගොඩක් ඉතින් ඕලා දන්නවා ඉතින් ටෙස්ලා එකටත් ඉතින් ඒක එච්චර දිරවන්නේ නැහැ කියලා BYD එක. කොට මිල වශයෙන් බලද්දී ඉතින් ගොඩක් ගණන් අඩුයි. ඒකින්ද මෙහි ගොඩක් ගණන් අඩුයි කියන්නේ ඉතින් මේ ගාන ඉතින් සාමාන්‍යයෙන් හොඳ මාකට් එකක් තියෙනවා. ඉතින් මේවා BYD වාහන වලට ඉතින් මේ අද මම ඇවිල්ලා Volkswagen උනාට Volkswagen විකුණු BYD එලා විකුණන්න පටන් ගන්න කියන්නේ Volkswagen සේල් එකක BYD මම හොයාගත්තා. ඉතින් එලා BYD සේල් එකකුත් ඇරලා තියෙන්නේ මං ඉන්න පැත්තේ. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව ගිහලා අපි වාහන ටික බලමු කොහොමද කියලා. ඉතින් මේවා තමයි BYD සේල් එකක් ජර්මනියේ තියෙන. අද සේල් එක වහලා තියෙන්නේ. ඉතින් අර ඉරිදා දවසක් ඉඳලා කසේරම ෂෝරූම් එක තමයි මේ BYD එකේ. නිකන් BYD එක අරගෙන මර නිකන් ටෙස්ලා එකක් වගේ තමයි පේන්නේ නේ. ඉතින් ඒක තමයි ඉතින් මිල ගොඩක් ගණන් අඩුයි. ගණන් අඩුයින්ද තමයි ඉතින් BYD වාහන ලෝකේ දැන් කොහොමත් ඉස්සරහට යන්නේ. ඉතින් එහෙනම් අපි ගිහිලා බලමු එළියේ තියෙන BYD වාහන කොහොමද කියලා. කොහොමද මිල වංශය කියලා. ඊට පස්සේ මේ වීඩියෝ එක වාහන ටික පෙන්වන්න ඉස්සෙල්ලා ඔයාලට මට කියන්න දෙයක් තියෙනවා. මම මේ චීනී ඉන්න කෙනෙක්ගෙන් ඇහුවා. ඒ කියන්නේ මෙහි ඉන්න කෙනෙක්ගෙන් BYD චීනයේ කොහොමද කියලා වාහන මිල කොහොමද කියලා. ඉතින් එයා කියනවා ඕලා අර සෙවුල් මොඩල් එක මේ ෆුල් ඉලෙක්ට්‍රික් මොඩල් එක සාමාන්‍යයෙන් යුරෝ 17500කට වගේ චීන වල ගන්න පුළුවන්. ඒ කියන්නේ යාන් 1,35,000 ඒ යාන් 1,35,000කට වගේ BYD ඉලෙක්ට්‍රික් වාහන ගන්න පුළුවන්. අර සෙවුල් මොඩල් එක ලොකු මොඩල් එක ලංකාවේ දැන් මම දුවන්නේ. ඉතින් ඒක තමයි ගන්න පුළුවන්. ඒ කියන්නේ මිල වශයෙන් චීන වල ගොඩක් ගණන් අඩුයි. ඉතින් මෙහෙ බලද්දි දැන් ඔයාලට ප්‍රයිස් එක පෙයි. මේ ටෙස් එකයි ට්‍රාන්ස්පෝර්ට් මේ ගාන බලද්දි ප්‍රයිස් එක ඩබල් වගේ වෙනවා. ඉතින් එහෙම තමයි. ඉතින් මෙහෙ ඩබල් එකටත් වැඩිය මෙහෙ මේ ප්‍රයිස් යනවා. ඉතින් එහෙනම් දැන් කතා නැතුව ඒ වාහන ටික බලන්න යන් එහෙනම් ඉජාට. ඉතින් මෙතන වාහන ටිකක් තියෙනවා. ඔයාලට සේල් එක මේ ඇතුළෙත් ඉතින් තියෙන. අද මට යන්න බෑ සේල් එක ඇතුළට. ඉතින් මේ වගේ තමයි එලා BYD වාහන ටික තියෙන්නේ. ඇතුළෙත් තියෙනවා. එළියෙත් ගොඩක් දැන් තියෙනවා. ටෙස්ට් ඩ්‍රයිව් කරන වාහන ටිකුත් තියෙනවා මම දැක්කා. ඉතින් මේක නම් මේ සේරම මේකත් විකුණලා මේක මේ සෙවුල් එක මොඩල් එක මේකේ ගාන මම මේ ඔයාලට යටින් දාන්නම්. මේ ගණන් කොහොමද කියලා ඔයලා මොකද මේකේ ගාන ගහලා නැහැ. ඒකින්ද මේ ජර්මනි යන්නේ ගාන මම ඔයාලට මේ හොයලා කියන්නම්. මේක ගාන ඉතින් අමුතු නම් තමයි තියෙන්නේ මේ වාහන වල. ඩියකින් ගහන්නේ මේ පොඩි එකක්. මම සාමාන්‍ය මම හිතන්නේ මේ හයිබ්‍රිඩ් මේ ෆුල් ඉලෙක්ට්‍රික් මේ පෙලක්ව හයිබ්‍රිඩ් වෙන්නත් ඕනේ. නැත්නම් BYD ඉතින් මේ ඉලෙක්ට්‍රික් විතරක් මේ ගහන්නේ. නිකන් තෙල් වාහනක් ගහනවා හයිබ්‍රිඩ් උත් ගහනවා. ඒකලා ඩොල්ෆින් සර්ෆ් එක. ඉතින් මේ තමයි ලංකාවෙන් සාමාන්‍යයෙන් ලංකාවේ දුවන එක තමයි සේහවලු. ඉතින් මෙහි ගොඩක් යුරෝපෙ ඉතින් BYD එච්චරම දැන් තමයි මේ ටිකේ තමයි මේ දුවන්න ගත්තේ. මේ වාහනේත් ගොඩක් මේ විකුණන්න ගත්තේ. මොකද මෙහි අර තෙල් ප්‍රශ්නේ හින්දා ගොඩක් වාහනවල මාරු කරන මිනිස්සු මේ කට්ටිය ගොඩක් ඉලෙක්ට්‍රික් වාහන වලට එලා මාරු වෙනවා. මොකද තෙල් ගණන් හින්දා පෙට්‍රෝල් ඩීසල් ගණන්නේ. ඉතින් ඉලෙක්ට්‍රික් වාහනයකට යන්න වෙලාවට ඔප්ෂන් එකක්. ඒ කියන්නේ හොඳයි කියලා හිතන ඉතින්ද මේ වගේ BYD වාහනත් එලා ගන්නවා. ඉතින් මේක තමයි සෙවුල් එක. සෙවුල් එකේ මේ කළු පාට එකක් තියෙනවා එතන. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ චීන වල මේවා ගොඩක් ගණන් අඩුයි. ටෙස් එක වෙනස්. ඉතින් මේ ටෙස් එක වදිනවා 19ක් වගේ මේ වාහන වලට. කොයි වාහනෙත් ඉතින් ජර්මනියේ 19 තමයි ටෙස් එක වදින්නේ.
ඉතින් මේකත් තව මේ පොඩි මොඩල් එකක්. ඉතින් මේක නම් ටෙස්ට් ඩ්‍රයිවර් දුවනකම් මේක නම් ෆුල් ඉලෙක්ට්‍රික් වාහනයක්. ඉතින් සාමාන්‍යයෙන් පොඩි වාහනයක ඉලෙක්ට්‍රික් වුණා. ඉතින් මේකත් මේක තමයි මේ අර ඉසිල් අපි අතන තව පාටක් තිබ්බ අර නිල් පාටට හුරු. ඉතින් ඒක තමයි. ඉතින් මේකත් මම ගාන ඔයාලට පස්සෙන් වීඩියෝ එකේ දාන්නම්. කොහොමද ගණන් කියලා. මේකෙත් ගාන ගහලා නැහැ. ඉතින් සෙවුල් එකේ මේක ටෙස්ට් ඩ්‍රයිවර් යන වාහනයක් තමයි. නම්බර් ප්ලේට් එක ගහලා තියෙන්නේ. ඔව් මේක ෆුල් ඉලෙක්ට්‍රික් එක. ඉතින් මේකේ මිල නම් ගණන් දාලා නැහැ. මේකෙත් මම හොයලා අපේ මේ ඒ කියන්නේ ජර්මනියේ කොහොමද මිල ගණන් කියලා මම ඔයාලට අනිවාර්යෙන් යටින් දාන්නම් මේක. BYD මේ හයිබ්‍රිඩ් එක සෙවුල් එකේ හයිබ්‍රිඩ් වාහනේ. ඉතින් මේක දැන් මේකේ මිල ගහලා තියෙනවා මේක 40000ක් වෙනවා. මේක brand new euro 40000ක්. ඉතින් කොහොමද නේ? මෙයාගේ වාහනේ brand new euro 40000කට ගන්නවා කියන්නේ. මේකේ PS තියෙනවා 218ක් කිලෝවට් 160ක්. ඉතින් වාහනේ සුපරි. ඉතින් මේ euro 40000ක් කියන්නේ ටැක්ස් එක තමයි. ඉතින් BYD මෙහෙමත් තියෙනවා. මේක දිග එක. මේකෙත් ගානම පස්සේ වලට දාන්නම්. ඉතින් මයිසිලා කිව්වා වගේ BYD එක ඇවිල්ලා තියෙන්නේ ටෙස්ලා එකට ගහන්න තමයි. ටෙස්ලාගේ ටෙස්ලා එකත් එක්ක යන්න රේස් එකක් යන්න තමයි. ඉතින් එච්චර වාහන නැහැ. වාහන ටිකයි තියෙන්නේ. ඉතින් මේවා ඕඩර් කරලා තමයි එලා ගේන්නේ නැති. ඇතුලේ සේල් එක තමයි. ඉතින් ඇතුලේත් වාහන ටිකක් තියෙනවා. ඉතින් මේකක් තියෙන මොඩල් එක මේවල ප්‍රයිස් නැහැ. මේකත් ඇවිල්ලා අර ඉසිලා තිබිච්ච එක වගේ තමයි සෙවුල් මොඩල් එක. මේකත් හයිබ්‍රිඩ් එක. ඉතින් හයිබ්‍රිඩ් එක මේ euro 39000 මේ 40000 තමයි 39990ක්. ඉතින් 40000ක්. ඉතින් දැක්කම සෙවුනිටින් ස්ක්‍රීන් තියෙනවා ලස්සනයි ඉතින්. I think Tesla එකට ගහන වාහනේ තමයි ඉතින් මේක. Tesla එකටයි ගොඩක්ම ඉතින් යුරෝපා කම්පැනියට ගහන්න ආපු වාහනයක් තමයි ඉතින්. ගණන් අඩුවට දැන් අපි Volkswagen එක ඉස්සෙල්ලා වීඩියෝ කෝලා බැලුවා නම් Volkswagen එක ඔය වගේ ඉලෙක්ට්‍රික් වාහනයක් ඔය ගානට ගන්න බෑ අලුත්ම brand new. ඉතින් මේවා තියෙනවා මම හිතන්නේ මේවා කොහොමද දන්නේ ඉතින් හයිබ්‍රිඩ්ද මොනවාද කියලා ගහලා නැහැ. මේක මොඩල් එක බලන්න ඉතින් මන්න මේ මොඩල් එක දන්නේ නැහැ. මේවල තියෙන ලස්සන තියෙනවා සේන ස්ක්‍රීන් තියෙන්නේ. ආයි ඉතින් BYD සීටු ලස්සනට ලෙදර් තියෙනවා. මේක ඇවිල්ලා සෙවුල් 6 එක. ඔව් ඉතින් මේ නමවල ඉතින් එලාගේ චීනා නමවල් වගේ තමයි තියෙන්නේ ඉතින්. යාළුවනේ හිතන්නේ නැති ඔයාලට මම හොඳ වීඩියෝ එකක් ගෙනාවා කියලා BYD එකේ ජර්මනි කොහොම ප්‍රයිස් කියලා දැනගන්න ඔයාලට. ඉතින් අර අපි ලංකාවේ සිවුල් එක වගේ ෆුල් ඉලෙක්ට්‍රික් එක දුවනවා නම් ජර්මනියේ ප්‍රයිස් එක වෙනවා යුරෝ 45000න් නැත්නම් 55000න් වගේ ඉස්සක යන්නේ. මේ මොකද ඔප්ෂනල් විදියට තමයි ඉතින් වාහනේ යන්නේ. ඒ කියන්නේ ඔප්ෂනල් වැඩි වෙන්න ෆුල් එක තමයි 55000. ඒ ගාන තමයි ජර්මනිය යන්නේ මාකට. ඉතින් ඕලා හිතන්නේ යුරෝ 10500ට චීනේ ගන්න පුළුවන් නම් ඉතින් ඒකෙන් ප්‍රයිස් එක කොහමද? නිකන් ට්‍රිපල් වෙලාගේ නේ. ප්‍රයිස් එක තුනට එකක් වෙලාගේ නිකන් ඒ ගණන්. ඉතින් එහෙම තමයි. ඉතින් මෙහි ටැක්ස් එකත් එක්ක ටැක්ස් එකයි බලද්දී ඉතින් ට්‍රාන්ස්පෝර්ට් ඊට පස්සේ සේල් එක ඉතින් එහෙම වාදීදී ඉතින් ගොඩක් වාහනේට මිල යනවා. ඊට පස්සේ එලා මිලත් ගන්න තියාගන්නවා ගඩුවටත් බෑ. ඉතින් එලාගේ අනිත් මේ කම්පැනි පාඩු කරගන්න බෑනේ. ඉතින් දැන් Volkswagen වාහන ඉලෙක්ට්‍රික් එකක් ඉතින් සාමාන්‍යයෙන් මේ
50,000 හීලෙන් තමයි මම හිතන්නේ යන්නේ 50,000 හීලෙන් තමයි මාක ඉලෙක්ට්‍රික් ෆුල් ඉලෙක්ට්‍රික් එකක් යන්නේ. ඉතින් ඒකටත් ඉතින් අර අඩුවට විකුණන්න බෑනේ. ඒකින්ද තමයි මම හිතන්නේ ප්‍රයිස් තියන් ඉන්නේ. ඔයාලා මේ වීඩියෝ එකෙන් බැලුවා නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඉතින් ආය අලුත් වීඩියෝ එකක් ආය හම්බෙමු. මතක් කළා කැමරා මේ subscribe කරලා like එක උදාගෙන යන්න. ඉතින් ආයේ ජර්මනියෙන් අලුත් වාහන වීඩියෝ එකකින් හම්බ වෙනවා. අද මං ගිහලා එනවා.